Shoot Manpreet bhai. Shoot Manpreet Bro, bhai. what's this place? This place Karan Nagari, Karan Bhagwan, Yeah. Karan Nagari. Karanagir. Yeah. මේ කරන්නගර Karan Nagari. කරන්නගරි ප්‍රදේශය Yeah. ඉන්දියාවේ श्री कृष्ण महाभारत में जो करण भगवान थे, श्री कृष्ण महाभारत भगवान ओ थे जो महाभारत में, वो उनका मतलब ये है प्लेस है। प्लेस आगे इसे 35 किलोमीटर पे कुरुक्षेत्र, जहाँ पे महाभारत का युद्ध हुआ था। महाभारत महाभारत का युद्ध हुआ था कौरवों और पांडवों के बीच में, वो प्लेस है। या उनका ये करण नगरी सिटी है। සිටි මේ කරන්නගර වල කරන්නගර करण नगरी, කරන්නගරි KAR करण नगरी। මේ කරන්නගරි වල ප්ලේන් ටී මේ ටී ප්ලේන් ටී හදන තැනක් රැට යන කට්ටිය නවත්තලා මෙතනින් ටී ප්ලේන් ටී බොනවා අපිත් පොඩ්ඩක් මේ හරිය නැවතුවා එහා පැත්තේ තියෙන්නේ හයිවේ එක කරන්නගර වල එතනට ඇවිල්ලා ඉන්නේ මම පෙන්නන්නම් හයිවේ එක ඕගොල්ලන්ට හයිවේ එක පෙන්නන්නම් මේ තියෙන හයිවේ එක වාහන යනවා මේ පැත්තෙන් වාහන යනවා ඔයගොල්ලෝ දන්නවද වැඩක් මම පෙන්නන්නම් ගියොත් සාමාන්‍යයෙන් ඉන්දියාවේ හයිවේ එකේ බයික් යනවා මේ බයික් යනවා පේනවද ඔන්න බලන්න අන්න ගියා බයික් යනවා හයිවේ එකේ කිසි අවුලක් නැහැ හෙල්මට් නැහැ මොනාවත් නැහැ හයිවේ එකේ මෝටර් සයිකල් යනවා මම වීඩියෝ එකක් පෙන්නන්නම් මේ තව ටිකකින් මේ එම යන බයික් ටිකක් පෙන්නන්නම් මේ බයික් යනවා ඕකයි ඉන්දියාවේ තත්ත්වේ මේ කරන්නග ප්‍රදේශයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ මේ පැත්තේ නම් හීතල එහෙම ලොකුවට නැහැ සාමාන්‍ය මට්ටමින් පොඩි හීතලක් තියෙනවා හැබැයි වායු දූෂණය අතින් නම් ටිකක් වැඩි බව පේනවා මොකද ඔයගොල්ලන්ට පේනවද මේ සුදු පාටට මීදුම වගේ මේ හැම ප්‍රදේශයකම වායු දූෂණය තියෙනවා කියලා තමයි පේන්නේ මොකද මේ ඒ තරම්ම වාහන මිනිස්සු හැම තැනම වාහන කොයි වෙලාවෙ බැලුවත් වාහන තමයි මේ ටිකේ යන්නේ ඒ තමයි ජනගහනය අධික ප්‍රදේශයක් තමයි මේ කරන්නග කියන්නේ ඔන්න බලන්න මෝටර් සයිකලයක් එනවා මම පෙන්නන්නම් ඒගොල්ලෝ හෙල්මට් දාන් යන්නේ නෑ අන්න දැක්කනේ මේ පේනවද දරුවෝ අරන් යනවා හෙල්මට් දාගෙන නෑ මේ ඉන්දියාවේ හයිවේ එකක් ලංකාවේ හයිවේ එහෙම වුණාට ඉන්දියාවේ හයිවේ එහෙම වෙන්නේ නැහැ. මේ බලන්නකෝ. සමහර කට්ටිය හෙල්මට් දාගෙන යනවා සමහර කට්ටිය හෙල්මට් දාගෙන යන්නේ නැහැ. पांच दिन का कट्टी जाता 5 दिन का इकट्ठा ये तो कटाली कह रहे हो रायगढ़ को कटाली ටී එකක් බොමුනේ ඔන්න අපි පුංචි කඩෙන් ටී එකක් හදාගෙන බොනෝ මොනවාද මචං පට්ටනේ ඉන්දියාවේ පාරායිනේ කඩේකින් ටී එකක් බොනෝ
බලමු ඉන්දියාවේ අංකල් හදපු තේ එක කොහොමද කියලා ටී එක කොහොමද කියලා. සුපිරි. සුපිරි ටී එකක් ඉන්දියාවේ ටී එකක් සුපිරි. අපි පාරායිනේ කඩෙන් ටී එකක් බිව්වා. දැන් ටිකක් මාන්සි වෙලා ඉන්නේ ඇවිල්ලා කෑවා කාලා මේ ටී එක බොන්නවා. අම්මෝ ටී එකේ මචං අමුතු ටේස්ට් එකක් තියෙනවා නේ. මම පැල්ලත් කිරිත් දන්නේ නැහැ නේද? ඉතින් ටී එක බීලා අපි දැන් යන්න හදන්නේ. ටී එක බීලා අපි දැන් අපි ඉන්න නවාතැන් පොළ වෙත යනවා. ගිහිල්ලා එතනත් පොඩි වීඩියෝ එකක් පෙන්නන කොහෙද ඉන්නේ කියලා. තව විනාඩි තව පැයක් විතර ඇයි අපි ඉන්න නවාතැන් පොළට යන්න. ගිහිල්ලා බලමුකෝ. එහෙනම් තේ එක බීලා අපි යනවා ගිහිල්ලා ඔයගොල්ලන්ට එතනත් පෙන්නන්න.